පැල හිටවන්න පටන් ගත්ත වෙලාවත් නරකම නෑ. මොකද තියෙන පොඩි ඉඩ ප්‍රමාණයේ තව පැල ටිකක් හිටවන්න කියලා හිතාගෙන මම කුරුඳු පැල ටිකකුත් ගෙන්න ගත්තා. දන්න විදියට පොඩ්ඩක් ඒකත් බිම හදලා කුරුඳු පැල ටිකකුත් ඔන්න හිටව ගත්තා. වහන්න. ඉන්න. ඔයා කෑ ගහන්න සුළු. දැන් උත්තර. කුරුඳු පැල හිටවන්න බිම සකස් කරපු එක ගැන නම් විවිධ අයගෙන් විවිධ අදහස් මතුවුණා. ඒත් මම හිතුවා පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන හින්දා පුළුවන් විදියට භූමිය සකස් කරලා පැල ටික හිටවලා ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. කරලා බලලම අත්දැකීමක් ගන්න කියලා හිතාගෙන පුළුවන් විදියට හිටෙව්වා. අසල්වැසියන් විදියට චමිල් මල්ලි 16යි ඇවිල්ලා දුන්නු සහයෝගය නම් කළු මාමටයි මටයි පැල ටික ඉක්මනට හිටව ගන්න ලොකුම උදව්වක් වුණා. ඒක අල්ලන් ඉන්න. තව ටික කලක් ගිහින් මේ වැඩ මුන්ට ගියොත් අපිට කරගන්න බෑ. අපි දන්නේ නැහැ. මොන් දන්නා පොර. හා එහෙයි. ඔව්. සම්ප කතාවක් නේ. විශේෂයෙන්ම අගය කරන්න ඕන කාරණේ තමයි චමිල් මල්ලිගේ දුවයි පුතයි ඒ වගේම අසංග මල්ලිගේ පුතාලා දෙන්නයි ඇවිල්ලා කිසිම ආරාධනාවකින් තොරව අපිට පැල හිටවන්න දීපු සහයෝගය. මොකද මේ වයසේ ඉන්න පොඩි ළමයි මේ වගේ දෙයකට මේ වයසේදීම පැලයක් හිටවන්න යමු වෙනවා කියන එක ඇත්තටම අගය කරන්න ඕන කාරණයක්. හරියට සාහනකට මම වැඩ කළා දැන්. ඒ පොර ගාලා නැහැ නේ බලන්නකො කට්ටියම එකතු වෙලා සහයෝගයෙන් පැල ටික හිටවන අපූර්ව